සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම The Black Trader YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ trade breakdown වීඩියෝ එකක්. derivative market එකේ synthetic index වල volatility 25 index එකේ අද දවසේ මම ගත්ත trade entries දෙකක් ගැන තමයි අද ඔයාලට explain කරන්න හදන්නේ. ඉතින් මේ trade එක කොහොමද ගත්තේ කියන එක මම අද ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම මං ඔයාලට මේ පළවෙනි එන්ට්‍රි එක කොහොමද ගත්තේ කියලා සරලව පැහැදිලි කරලා දෙන්නම්. හරි, ඉස්සරෝම අපි 1 hour වලට යන්න ඕනේ. මම මේක බැලුවේ ඉස්සර වෙලාවම මම 1 hour වලට යනවා. 1 hour වල මට තියෙනවා මෙන්න මෙතන OB එක. order block එක. සාමාන්‍යයෙන් order block එක මේ තනි කැන්ඩල් එකම ගන්නවා. නමුත් මේ කැන්ඩල් එකේ මෙතන මෙයා මිටිගේට් කරලා තමයි උඩට බයි වෙලා තියෙන්නේ. යම්කිසි ප්‍රමාණයක් උඩට බයි වෙලා තියෙනවා. ඒ නිසා මම මෙන්න මේ කොටස විතරක් මේකේ මාක් කරනවා. මොකද මේ කොටස විතරක් unmitigated. මාකට් එක මේ ලෙවල් එකට එන්න පුළුවන්. එතකොට මම පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන BOS එකක් දීලා තියෙනවා මාකට් එක. BOS දීලා තියෙනවා. මෙතනිනුත් උඩට BOS දීලා තියෙනවා. එතකොට මාකට් එක දැනට තියෙන්නේ buy trend එකක. හරි. එතකොට order flow ටික mitigate කර කර තමයි මාකට් එක BOS දීදී මාකට් එක buy වෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතන මාකට් එක උඩට break කරන්නේ නැහැ. liquidity sweep කරලා පල්ලෙහාට එනවා. ඒ හින්දා මම කල්පනා කරනවා මාකට් එක සාමාන්‍යයෙන් එන්න පුළුවන් මෙන්න මේ OB එකට. ඉතින් මම මේ OB එක ලකුණු කරගෙන OB එකට එනකන් බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ මම කෙලින්ම 5 minute එකට යනවා. 5 minute එකේ මොනවද තියෙන්නේ බලන්න. 5 minute එකට ගියාට පස්සේ මාකට් එක මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන liquidity එක sweep කරනවා. මෙතන තියෙනවා liquidity ටික sweep කරලා මාකට් එක උඩට buy වෙනවා යම්කිසි ප්‍රමාණයක්. ඒකත් එක්කම මම යනවා 1 minute කියන chart එකට. 1 minute කියන chart එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙන liquidity ටික sweep කරලා මාකට් එක buy වෙනවා. මෙතනින් මාකට් එක MSS එකක් දෙනවා. අපි කියනවා එහෙම නැත්නම් චොච් එකක් කියලා. MSS එක market structure shift එකක් දෙනවා මෙතනින්. මෙතනින් දුන්නට පස්සේ මම සාමාන්‍යයෙන් මෙන්න මේ තියෙන extreme OB එකෙන් මම සාමාන්‍යයෙන් entry ගන්නවා. හැබැයි මෙතෙට්ට මෙයා ආවේ ලොකු sell candle එකකින්. ලොකු sell candle එකකින් ආව නිසා මට හිතුණා මෙන්න මෙතන තියෙන liquidity ගනීද කියලා. හරි, ලොකු ප්‍රශ්නයක් තිබ්බ මට මෙතන තියෙන liquidity අරගෙන මෙයා buy වෙන්න පුළුවන් කියලා. හැබැයි එයා එහෙම කරේ නෑ. මාකට් එක ලොකු sell candle එකක් එහෙම ආවට මෙයා නැවතත් මෙන්න මෙතන තියෙන FEG එක fail කරලා උඩට buy වෙන්න පටන් ගත්තා. FEG එක fail කරලා උඩට ගියාට පස්සේ මේක IFEG එකක් වෙනවා. එතකොට මම දන්නවා IFEG එකක් ආවට පස්සේ මාකට් එක සාමාන්‍යයෙන් buy වෙන්න පුළුවන් කියලා. එහෙම හිතලා මං මේ sell candle එක FEG එකේ tap වෙනවත් එක්කම මම මෙන්න මෙතනින් entry ගන්නවා. SL එක මේ low එකට වඩා ටිකක් පල්ලෙහායින් තියලා. TP එක take profit එක මම මෙන්න මේ low එකෙන් තියනවා. sorry මේ high එකෙන් තියනවා. මෙන්න මෙතන high එකෙන්. මොකද හේතුව මෙතනින් සාමාන්‍ය මෙතන OB එකක් තියෙනවා. එතකොට මෙතනින් sell වෙන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක්. ඒ නිසා මම මෙතනින් මගේ TP අරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ පළවෙනි ට්‍රේඩ් එක අරගත්තේ. හරි. අපි දැන් බලමු කොහොමද මේ දෙවෙනි ට්‍රේඩ් එක මම ගත්තේ කියලා. හරි. ඒක හරිම සරල එන්ට්‍රි එකක් තිබ්බේ. මාකට් එක මෙන්න මෙතනින් BOS කරලා තියෙනවා. BOS කරාට පස්සේ මම මගේ Fibonacci tool එක මෙතන ඉඳන් මෙතෙට දැම්මට පස්සේ හරියටම golden pocket area එකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. හරි, මම golden pocket area එක ලකුණු කරගෙන බලාගෙන ඉන්නවා මාකට් එකේ තෙට එනකන්. ආවට පස්සේ තව දෙයක් තමයි
15 මිනිත් chart එකට ගිහිල්ලා 15 මිනිත් chart එකේ තියෙනවා මෙතන MSNR key level එකක්. මේ තියෙන්නේ MSNR key level එකක් තියෙනවා. හරිද? හරියටම මාකට් එක MSNR key level එකේ ටැප් වෙනවා. ටැප් වෙලා තමයි මෙයා සෙල් වෙන්න පටන් ගන්න. එතකොට මම යනවා 5 minute කියන chart එකට. 5 minute කියන chart එකට ගියාට පස්සේ තව මට confirmation එකක් එනවා. මෙන්න මෙතන තියෙන order block එකේ liquidity එක මෙයා ගන්නවා. එතකොට මට මෙතන තියෙනවා confirmation කීපයක්. එකක් Fibonacci tool එකේ golden pocket එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන MSNR key level එකකුත් තියෙනවා. ඒ වගේම liquidity sweep කරලත් තියෙනවා. හරි. ඊට පස්සේ මම යනවා 1 minute වලට. 1 minute වලට ගියාට පස්සේ මෙතන පේනවා අර අපි බලපු 15 minute MSNR key level එකේ ටැප් වෙලා හොඳ volume candle එකක් පල්ලෙහාට දෙනවා. volume candle එක දීලා මෙයා උඩට ගිහිල්ලා තමයි close වෙන්නේ. නමුත් ඊළඟ candle එක පටන් අරගෙන ටික වෙලාවක් ගියාට පස්සේ පල්ලෙහාට මේ level එකකින් වාගේ මෙන්න මේ level එකකින් වාගේ හරියට මට මතක තියෙන්නේ. මෙන්න මේ level එකකින් වගේ තමයි මම entry එක ගත්තේ. මේ high එකට වඩා චුට්ටක් උඩින් SL එක තියලා තමයි මම ගන්නෙ. මෙතනින් මම TP out කරනවා. මෙතන 1 to 2.94 RR එකක් තියෙනවා දෙවෙනි ට්‍රේඩ් එකේ. පළවෙනි ට්‍රේඩ් එකේ තියෙනවා 1 to 2.29 RR එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ ට්‍රේඩ් දෙක අද දවසේ අල්ලගත්තේ. ඉතින් ට්‍රේඩ් දෙකම අද දවසේ ප්‍රොෆිට් කරා. අද දවසේ මම ප්‍රොෆිට් ඩේ එකක් විදිහට මගේ ජර්නි එකේ මම දාගන්නවා. තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. මොකද මම ඉස්සරහට ඔයාලට මේ MSNR කියන concept එහෙම මුලින් ඉඳලා ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ දවස්වල මම මගේ channel එකේ forex සම්බන්ධ වීඩියෝ මාලාවක් ඔයාලා වෙනුවෙන් අරගෙන එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ ටිකත් ගිහිල්ලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. වෙන කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.